ඔබ ඇපල් මලක් වගේ වසන්ත යවුවන කාලේ මට හදිස්සියෙන් වගේ හමු. මේක බලන ගොඩක් දෙනෙක් ඔය සින්දුව 80%ක්වත් ඔය සින්දුව අහලා ඇති. හැබැයි මට සෑහෙන විශ්වාසයි මේකෙන් 20%ක්වත් ඒ සින්දුව අහපු අයගෙන් ඇපල් මලක් දැකලා නැතුව ඇති. ඒක හින්දා තමයි මම මේ පොඩ්ඩක් කෙටි වීඩියෝ අරන් ආවේ. ඇපල් මලක් පෙන්නන්න. මේක තමයි ඇපල් ගහ, මේක තමයි ඇපල් මල්. ඔන්න චුට්ටක් බලා ගන්න මම ටිකක් පෙන්නන්න. ඉතින් ඔගොල්ලෝ මේක මන් දන්නේ ගොඩ දෙනෙක් බලන්න එකක් නැතුව ඇති. අපි අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අපිට ගොඩක් ෆෑන්ස්ලා හිටියා. 15කට එහා පැත්තේ ෆෑන්ස්ලා හිටියා. හැබැයි අපි පොඩ්ඩක් අපේ ජීවිතේ පොඩ්ඩක් බිසි වැඩි වුණ නිසා අපිට වීඩියෝ ගේන්න බැරුව ගියා. නමුත් අපි ඉන්නවා, අපේ වීඩියෝස් තියෙනවා. කොයි වෙලේ හරි අපි ආයෙ පටන් ගන්නවා. ඉතින් මම මේ තේක බොද්දි මට මේ දැක්ක මේ ඇපල් ගහේ මල් තියෙනවා. ඉතින් මම බැලුවා ඇයි මම පෙන්වන්නේ නැත්තේ මේක කියලා. ඒකයි මේ නිකන් සූදානම් වෙලා නෙමෙයි තේක බිබි හිටපු ගමන් ආවේ. මේ තියෙන්නේ තවත් මේ ගහක්. මේක ඇවිල්ලා චෙරි මල්, චෙරි ගහක් මේ. ඔයගොල්ලෝ මේ අපේ වීඩියෝ කවුරු හරි ඉස්සර ඉඳන් බලන අය ඉන්නවනේ අපි මේ චෙරි ගෙඩිය ආපු වෙලාවේ දැකලා දාලා තියෙනවා ගොඩක් සැරයක් කීප වතාවක්. ඉතින් මේ චෙරි මල් අර ඇපල් මල් අර එහා කෙරවල තියෙන්නේ. මේ තවත් ගහක්. මේක නම මට හරියට මතක නැහැ. ලොකු ගෙඩිය එකක් නෙමෙයි. මේකත් එක එක කාලෙට එක එක විදිහට කලර්ස් වෙනස් වෙන ගහක්. ඉතින් දැන් කැනඩාවට වසන්ත සමය උදා වේගෙන එන්නේ. තාම පටන් ගත්තේ නැහැ. මැරිලා තිබිච්ච ගස් තේරම දළු දාලා මල් ඇවිල්ලා හරි ලස්සනයි. ඉතින් ඔන්න ඉතින් කෙටි වීඩියෝ කවුරු හරි අපේ ඉස්සර මේ වීඩියෝ බලන අය කියන කවුරු හරි දැක්කොත් මේ වීඩියෝ එක කවුරු හරි අපේ ඉස්සර ඉඳන් බලන කෙනෙක් මේ වීඩියෝ එක දැක්කොත් තරහ වෙන්න එපා. අපි හදිස්සියේ වීඩියෝ නවත්තන්න වුණා. හැබැයි අපි ට්‍රැවල් කරන්න ඉතින් ට්‍රැවල් නවත්තලා නැහැ. ට්‍රැවල් කරනවා. වීඩියෝ දාන එක තමයි නැවතිලා තිබුණේ. ඒ වුණාට ආයෙත් ඒ පරණ වීඩියෝ සේරවත් තියෙන ඒවත් එක්ක ආයෙ එනවා. මේක මේ බොහොම හදිස්සියේ මම මේ තේක බිබී ඉන්න වෙලාවේ දැකලා මට අයිඩියා එකක් ආවා. එහෙනම් ඕක තමයි මේ කෙටි වීඩියෝ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්, සුබ රාත්‍රියක්.